අයිබෝන් අම්මේ තාත්ති අයියේ නංගියේ ආච්චියේ සීයේ දුවේ පුතේ මා විසින්ම නිර්මාණය කරන ලද තවත් මිහිරි ගීයක් ඔබ වෙනුවෙන් ගයන්නටයි මේ සූදානම මිහිරි ගීය ගායනා කරන්නෙම වෙහිකල්යක් වෙන ගෙදරට නැතුම් බැරි වාහනයක් වෙන විල් බැරක්කයක් ගැනයි තනි රෝදයක් උනත් පුතේ මේක විල් බැරවක් කියලා අපි දන්නවා මේක කුඩාවට තිබ්බට ලොරියකින් වගේ වැඩ අරගත්තා මේකේ පෙට්ටිය හරියට ලොරියක් වාගේ තිබ්බා අදක අල්ලන්නේ අපි මෙන්න මේ අඬු දෙකෙන් රෝද නැති උනත් දෙපැත්තට මේකෙන් බැලන්ස් වෙනවා බං මේකේ නම විල්බැරව කියලා අපි කියනවා දැන් වැඩ අරගෙන අනේ මලකඩ කාලා අනේ මලකඩ කාලා රෝදේ ගැන කතා කරු කළු පාට ටයරයක් රිම් එක ගැන කතා කරුත් යකඩ වලින් හදපු එකක් මේ පැත්තට ග්‍රීස් දාලා මේ පැත්තට ඔයිල් දාලා ඔම කරකුවොත් අනේ කැරකෙනවා මගේ දෙයියෝ දැන් මේකේ කාලය නම් ටික ටික අනේ ගෙවි යනවා ඔම කරකපුවාම රෝදේ බකල් ගහනවා රෝදේ බකල් ගහනවා තවද අනේ මේකේ අනේ ඉංග්‍රීසියෙන් වචන ගහලා දෙනවා සීරෝ කියලා නේද තියෙන්නේ මගේ රත්තරනේ ඊට උඩින් ආරකුරක ලාංඡනයක් තිබෙනවා මේකෙන් වැඩ ගත්ත බව අපිට හොඳට පෙනී යනවා වැඩගත් නිසා තමා බදාම තට්ටු තිබෙන්නේ මේ පැත්තේ ගැනතලුවොත් හුනුත් ගෑවිලා දැන් පේනවා වාහනය නම්මනේ හරිම පරණ පාටයි යන්නේ මේ පැත්තට ඇවිත් කතා කරු තවත් මොනාදෝ තිබෙනවා වාහනය මං අහන්නේ අනිත් පැත්තට හරවන්න එතකම් මට සුළු වේලා වක් දෙන්න මගේ දෙයියෝ දෙයන්ගේ පිහිටින් අනිත් පැත්තට හැරෙව්වා මගේ වස්තුව දැන් බලන්න මේකේ අනේ සිමෙන්ති මලකට බැඳිලා මේක හරියට කීවොත් නියම වාහනයක් අනේ ඔහොම අරන් ඇවිල්ලා අනේ මේම උසන්න පුළුවන් අපිට ඉතින් මේකෙන් අනේ වැඩ ගන්නට පුළුවන්නේ ආකාරයට අනේ උම ඉඳ ගන්න පුළුවන් මෙතන ඉඳ ගත්තාම අතනින් තව කාට හරි තල්ලු කරන්න කියලා අපිට අනේ රවුමක් හරි මේකෙන් යන්නට පුළුවන් එනම් මගේ රත්තරනේ අදට සමු ගන්නම් කටත් රිදෙනවා දැන්නම් කවිපද මම කියලා අනේ හිතලා හදලා කියන කවි රසට ලීවා චතුවා අනේ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි කොල්ලනේ ආදරෙයි මගේ දෙයියෝ අපි යන්නට දැන් යනවා බයි කියලා ටටා කියලා දුවේ පුතේ මම ගියා තවත් මේ වගේ ලස්සන අනේ කවියකින් හම්බෙමු හැමතෙම බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි 33 කෝටියක් දෙයියෝ උඹලා දිහා බලයි පුතේ මේ කවියට ආචාර්යයක් වෙන්නට අනේ මම යන්න
එහෙනම් අපි ගියා පුතේ ටටා බයි ඔන්න කීවා දැන් යනවා ඔන්න ගියා එහෙනම් පුතේ අසා සිටි ඔබ සැමට ස්තුතියි